Hi guys, ඔයාලා දැන් බලලා නේද මුලින්ම හම්බෙච්ච වීඩියෝ ක්ලිප් ටිකත් එක්ක මේ කොයිද යන්නේ කියලා. කොයිද යන්නේ කියලා දැනගන්න පුළුවන් අපිත් එක්ක ටිකටම වීඩියෝ එකේ රැඳිලා සිටියොත්. මුලින්ම මම ගියේ ATM එකට සල්ලි ගන්න. සල්ලි අරගෙන ඊට පස්සේ තමයි අපි ගියේ අපේ වීඩියෝ ගන්න ප්ලේස් එකට. මේ පාර නම් මේකට ගිහින් තියෙන අයට නම් හුරු ඇති. අපි අද ආවේ පෙම්වතුන්ගේ පාරාදීසයකට. ඇයි මං එහෙම කිව්වේ කියලා ඔයාලට වීඩියෝ එක ඉස්සරහට යද්දි බලා ගන්න පුළුවන්. ඉතින් ළමයි අද අපි මේ ඇවිත් ඉන්නේ බැද්ද ගාන වෙල්ටන් පාක් එකට. මේක ටිකට් එක ගන්න තියෙනෙත් මේ පාකින් එකේමයි. මේ තියෙන්නේ යාලයි පාකින් ඒරියා එක. ඇත්තටම ලොකු විශාල පාකින් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ ටිකට් කවුන්ටරේ තියෙනෙත් මෙතන. තව පොඩි කැන්ටින් එකක් වගේ තියෙනවා. ඒකේ වැඩි නම් මොකුත් මම දැක්කේ නෑ. තිබ්බේ කිරි පැකට් වගේක් තිබ්බා. අයිස්ක්‍රීම් වගේක් තිබ්බා. මෙයාලගෙන් එක්කෙනෙක්ට ටිකට් එක 200යි. තව අපි මොනවා හරි වාහන හරි බයික් ඒ වගේ ඒවා දාලා යනවා නම් එයාලා වෙනම charge කරන එකට 150ද කොහෙද කොහොමද අපි දෙන්නලම මේක ඇතුළට යන 650ක් ගියා. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලන්න පුළුවන් එතකොට. එහෙනම් අපි යමු ඉස්සරහට වීඩියෝ එකට. මේ තමයි මෙයාලගේ මේ පාක් එක ඇතුළට මුලින්ම යන තැන. මේක ඇත්තටම බලනම් මෙතනින් ඇතුළට යනකොට හිතන්නේ මම නිකන් රුපියල් 650කට හෙදන් කරලා නිකන් කැලෑවක් ඇතුළට ආවද එහෙම කියලා. මොකද මේක මෙතනින් දෙකට බෙදලා ළමයි පාර. ඒ කියන්නේ වම් පැත්තටයි දකුණු පැත්තටයි පාරවල් දෙකක් තියෙනවා. මං කියේ වම් පැත්ත පාරෙන් දකුණු පැත්ත පාර පොඩ්ඩක් කැලෑව ඇවිලා එහෙම තිබ්බේ. යන්න අමාරු පොඩි අඩිපාරක් වගේ තමයි තිබ්බේ. දකුණු පැත්ත පාරේ පොඩ අවුලක් නැහැ ෂේප්. මම ඉතින් මේ පාරවල් දෙකම එක තැනකට කොහෙන් හරි සෙට් වෙන තැනක් තියෙනවා. ඒ වගේම මුලින්ම කියන්න ඕන මේක ඇත්තරම බලපු තැන හිටිය ගොඩක් කපල්ස්. මේ ටිකේ නතරම මුල්ම ටිකේ ඉන්නද කොහෙද පොඩ්ඩක් අර කැලෑ වගේ තියෙන්නේ. හැබැයි නිදහස ඇත්තරම ඔයාලා ගියපු අයත් ඇති නොගියපු අයත් ඇති. ගියපු නැති අය ඉන්නවා නම් ගිහිල්ලා බලන්න. මාරම නිදහස් තැනක්. ඒ නිසා වෙන්නේ නැති කපල්ස් ගොඩක් මේකට එන්නේ. මම මේ වීඩියෝස් කරන්න පටන් ගත්ත මුල්ම දවස් හින්දා වෙන්නේ නැති. මගේ වීඩියෝස් වල මොන හරි අඩුපාඩු තියෙනවා නම් කියන්න යන්න යාළුවනේ. එතකොට ඒව මට හදා ගන්න පුළුවන්. අඩුපාඩු ඇති. මොකද මම මේක කරන්න පටන් ගත්ත විතරයි මේ. මේක මං හිතන්නේ අර දියසරු පාක් එක වගේම ලොකුයි. දියසරු එකෙත් අක්කර 60 ගාණක් තියෙනවා. මම හිතන්නේ මේකෙත් අක්කර 60 ගාණක් විතර තියෙනවා. ඒකේ නම් දියසරු එකේ නම් මැප් එකක් වගේ ගහලා බලලා මේකේ මැප් එකක් නම් ගහලා තිබ්බේ නැහැ. يعني එහෙම මොකුත් විස්තරයක් තිබ්බේ නැහැ වැඩිය බලන්න. මේකේ ටිකට්ස් නම් ගන්න පුළුවන් ළමයි උදේ 6 ඉඳන් 5 වෙනකන් ගන්න පුළුවන්. හැබැයි මේක ඕපන් වෙලා තියෙන උදේ 6 ඉඳන් හවස 6 වෙනකන්. මෙතන ඇත්තරම කපල්ස් වලට ඉන්න නම් ඉතින් කියාපු තැන. ඇත්තරම ගොඩක් නිදහස් තැනක්. ඒ නිසා වෙන්නති ගොඩක් කපල්ස් මෙතනට එන්නේ. මං හිතන්නේ කවුරුත් අර චෙක් කරන්න එන්නේ එහෙම මොකුත් නැහැ. මොකද මම කිව්ව දවසේ නම් ඇත්තරම කවුරුත්ම ආවේ නැහැ බලන්න ඉන්නේ කවුද මොනවද කරන්නේ එහෙමවත් කියලා. කවුරුත් මෙතනට අර සිකියුරිටි ගාඩ් කෙනෙක් වගේ නම් නෑ මං හිතන විදිහට. මොකද මං දැක්කේ නැහැ. ඇත්තටම කවුරුත්ම ආවේ නැහැ එහෙම එක්කෙනෙක්. ඒ නිසා වෙන්නත් ඇති මෙච්චර කපල්ස් ඉන්නේ.
ඉතින් ඔයාලත් තාම ඇවිත් නැත්නම් එන්න. ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඇවිල්ලා නිදහසේ ඉඳලා යන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි මේ ගස් කොළන් වලින් වට වෙච්ච පරිසරය ඇත්තටම හරිම නිදහස් තැනක්, හරිම ලස්සනයි. මොකද ඒක කියන්න බෑ. ඇත්තටම මෙතනටම ගිහිල්ලා බලන්න ඕනේ. මාරම ලස්සනයි. ඇත්තටම හස්බන්ඩ් කිව්වා මුලින්ම වීඩියෝ පටන් ගන්නකොටම කවුරුත් කියන්නේ මේකට ගන්න එපා, ගන්න නැතුන් එහෙම වීඩියෝ එකක් කරන්න කියලා. ඇත්තටම අපි ඉස්සරහ අපිට ඒක ඇත්තටම ගොඩක් අමාරු. මොකද හැමතැනම කපල්ස් හිටපු හින්දා එහෙම කවුරු හරි කපල්ස් එකක් දැක්කොත් මේක මට සමා වෙන්න ඕනි. මොකද මම පුළුවන් තරම් මේකෙන් අයින් කරා, එඩිට් කරලා එයාලා අයින් කරන්න පුළුවන් අය ඔක්කොම අයින් කරා. හැබැයි ගොඩක් සමහරක් අය ඉන්නවා අයින් කරන්න බෑ. මොකද මට වීඩියෝ එකත් එක්ක එහෙම අයින් කරන්න බෑනේ. අනේ ඉන්න මට සමා වෙන්න ඕනි එහෙම දාන්න උනාට. ඉතින් ළමයි ඔයාලා කොළඹ කිව්වම හිතුවේ එහෙම නැත්තම් මතක් වෙන ඔයාලට කොන්ක්‍රීට් වනාන්තරයක් නේද? ඔයාලා ඇත්තටම මේ ඔයාලා විතරක් නෙවෙයි මමත් මෙහෙට දැන් අවුරුදු 3මාරක් විතර වෙනවා ඇවිල්ලා. මමත් ඉස්සෙල්ලාම එනකොට මං හිතුවේ මම මේ යන්නේ දැන් කොන්ක්‍රීට් වනාන්තරයක. අපේ ගම වගේ නැතුව ඇති. එහෙම කියලා. හැබැයි මම පොඩි තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ බීච් ඒ වගේ තැන් වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ වගේ මේ දෙවෙනි ප්ලේස් එක මං ආපු දියසරුව එක ඇරෙන්න මේ දෙවෙනි ප්ලේස් එක අතර මේකට මම ෆස්ට් ටයිම් තමයි ගියේ. ඇත්තටම මාර නිදහස. ඔයාලා සතියේ දවස් 5-6ම ජොබ් කරනවා. එක දවසක් අනිවාර්ය තියෙනවානේ. ඔයාලගේ ෆැමිලි එකත් එක්ක ඇත්තටම ගිහිල්ලා බලන්න. දැන් කෑම එකක් අරන් ගිහලා කාලා පොඩ්ඩක් නිදහසේ ඉඳලා සින්දුවක් කියලා එහෙම එන්න පුළුවන්. ඇත්තටම මේවට නම් බාධාවක් නැහැ කිසිම. මාරම නිදහස් තැනක් මේක. ඔළුව ඇත්තටම අපේ මනසේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඇත්තටම අයින් වෙනවා ළමයි. මාර විදිහට මනස රිලැක්ස් වෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මම වීඩියෝ එක මෙතනට මම වීඩියෝ කරාට ඇත්තටම මටත් ඒ වගේ තමයි. ඇත්තටම මම වීඩියෝ එක කරා මට මනස මාර්ධය රිලැක්ස් වෙලා තිබ්බේ. කෙනෙක් කිසිම සද්ද බද්ද නැහැ, කෑකෝ ගහලා නැහැ කවුරුත්. ඇත්තටම හොඳයි මාර නිදහස. ඔයාලත් යන්න පුළුවන් දවසක් තිබුත් ඔයාලත් යන්න. ඉතින් මං ආයෙ ඔයාලට මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. මොකද මම වීඩියෝ channel එක පටන් ගත්තේ අලුතෙන්. මට පුළුවන් හැමෝම support එකක් දෙන්න. ඉතින් ළමයි අපිට ඉස්සරහදී හම්බෙන view එක මාරම ලස්සනයි. අපි එතනට ගිහිල්ලා බලමු. මේනි මගේ හස්බන්ඩ් තාම මට පුළුවන් තරම් එයා support එක දෙනවා ඇත්තටම වීඩියෝ එක කරගන්න. එයාට ඇත්තටම thank you. අපි දැන් මේ ඉන්නේ වෙල්ටන් පාර්ක් එකේ පක්ෂ නිරීක්ෂණ කුළුණගාව. අපි ඉතින් උඩට ගිහිල්ලා බලමු කොහොමද උඩ view එක කියලා. අපි දැන් ඇවිත් ඉන්නේ එතනට. ඔයාලට පේනවා නේද කොහොමද view එක කියලා. ඇත්තටම මාර ලස්සනක්. ඒ පාර්ක් එකේ මම හිතන ගොඩක් දැන් එතනට පේනවා. හැබැයි මම ඇත්තටම කුරුල්ලෝ නම් දැක්කේ නැහැ. හැබැයි මාරම ලස්සනක් එතන. කියන්නේ එතන මාරම විදියට මේ උඩට එතන ඔක්කොම ටික පේනවා ළමයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. හතර පැත්තම පේනවා මාරම ලස්සනක්. මේ මං හිතන්නේ පාර්ක් එකට එන කුරුල්ලෝ එන්න ඕනේ. බෑ මං දැක්කේ නැහැ. ඒ කියන්නේ එයාලා එන කාලයක් ඇති මොකක් හරි.
අපි දැන් එතනින් බැහැලා යන ගමන් ඉන්නේ මේ පේනවලම මම කොහොමද මෙයාලව අයින් කරන්නේ? අනේ මට සමා වෙන්න ඕනේ ඔයාලව දැම්මට මෙහෙම. හැබැයි ගොඩක් අය නම් මොන පේන්නේ නැහැ. මට පුංචි යාළුවෝ දෙන්නෙක් හම්බුණා. කරවක්කයි. එයාලා ලොකු එකනා පිටිපස්සෙන් එයා දුවගෙන යනවා. ඒ තාම දෙකම කුරුල්. ඔහොම තමයි ළමයි මම වීඩියෝ එක කරේ පැය භාගයක විතර වීඩියෝ එකක් විනාඩි 13කට කෙටි කරලා දාගත්තේ බොහොම අමාරුවෙන් ඇත්තටම. ඉතින් මට ඔයාලා ඉල්ලන්න තියෙනවා මගේ වීඩියෝ එක බලන්න. ස්කිප් කරගන්න කමන්න පොඩ හරි කමන්න පුළුවන් හැමෝම බලන්න. ඒක මට ලොකු උදව්වක්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මහත් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් ළමයි මම ගෙයින් එන්නම්. අපි තව වීඩියෝ එකකින් හමුවෙමු ලබන සතියේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බුස්සන්න හැමෝටම ඒ වගේම තමයි මේ දවස්වල ඩෙන්ගු චිකන්ගුන්යා වැනි රෝග තියෙනවානේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ගෙයින් එන්නම්. බයි.